ව්‍යාපාරයක් කළා උඩ යන්න හිතාගෙන ඉන්නවනම් අනිවාර්යෙන් පොඩ්ඩක් නතර වෙලා මේ වීඩියෝ එක බලලා යන්න. ඉතින් චීනයේ ඉඳලා ඕගොල්ලන්ට තොග මිලට භාණ්ඩ ලංකාවට ගෙන්න ගන්න පුළුවන් ක්‍රමවේදය අපි කියලා දෙනවා. ඉතින් තනියම ඕගොල්ලෝ ගෙදර ඉඳලම කොහොමද චීන තොග මාකට් එකෙන් භාණ්ඩ මිලට ගන්න කියන ක්‍රමවේදය අපි කියලා දෙනවා. ආයිබෝන් හැම දිනාටම ඉතින් චීනයේ ඉඳලා තොග මිලට භාණ්ඩ ගෙන්නලා ලංකා ව්‍යාපාරයක් ආරම්භ කළා ගොඩ යන්නේ කොහොමද කියලා කියන්න තමයි ඉතින් ඕගලන්ට මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් මේක කවුරුත් කාටවත් හරියට කියලා දෙන්නේ නැති දෙයක්. ඉතින් මේක ගැන මම කලින් Facebook එකේ වීඩියෝ එකක් දාලා තිබුණා. ඉතින් ඒකට ගොඩක් හොඳ ප්‍රතිචාර වගේම නරක ප්‍රතිචාරත් හම්බුණා. මොකද ගොඩක් මිනිස්සු ඉන්නවා ඇත්තටම මේවා මේ තව කෙනෙක් දැනගන්න මට තමන්ගේ බිස්නස් වැටෙනවට එහෙම කැමති නෑ. තමන්ලා විතරයි මේ දේවල් කරගෙන ඉන්න ඕනි කියලා හිතන පිරිසක් ඉන්නවා. ඉතින් ඒ හිතන පිරිසකින් ගොඩාක් ඉතින් මට ප්‍රතිචාරත් ආවා. ඉතින් ඒ කියලා වැඩේ අතාරින්නේ නැහැ. ඉතින් ගොඩක් දෙනෙක් මේක දැන්ට කරගෙන යනවා. අපි කියන ක්‍රමවේදයට කරගෙන යනවා. ඉතින් මේකට දැන් මටත් තව ආපු චෝදනාවක් තමයි ඇත්තටම මේක මේ වීඩියෝ ලෙසන් මම මේ කට්ටියට දෙන්න මේකට රුපියල් 3500ක් අය කරා. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේක වීඩියෝ ලෙසන් එක දැන් වෙන දෙයක් වගේ නෙවෙයි. ඇත්තටම මේක වීඩියෝ ලෙසන් දෙක දුන්නට පස්සේ මේකේ බඩු ගෙන්න ගන්න මේ සිදුවීම මෙයා දිගටම කරගෙන යන තාක්කල් එයා අපිට කතා කරනවා. ඇත්තටම කතා කරලා ඒ කියන්නේ එයාට තියෙන ගැටලු ප්‍රශ්න ඒ දේවල් අහනවා. එතකොට එයාගේ තියෙන මේ කියන්නේ බහණ්ඩ ගෙන්නද්දී අදාළ එයාගෙන බහණ්ඩ ගැන වගකීම් ගන්න ඕනි. ඒකට අදාළ කරන හැම දෙයක්ම කරලා දෙන්න ඕනි. ඉතින් ඒකට දැන් අපි සාමාන්‍යයෙන් අපිට ඒ වගේ මම සම්බන්ධ කරගත්ත පිරිසක් ඉන්නවා නම් අනිවාර්යෙන් ඒගොල්ලන්ට ලයිෆ් ටයිම්ම සපෝට් එක දෙන්න ඕනේ. ඉතින් මේ රුපියල් 3500 අය කරේ මේ මගේ මේ දැනුම දෙන්න නෙවෙයි. දැනුම කාට හරි නිකන් දෙනවා කියන එක ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි. ඒක නිකන් දෙන්න පුළුවන්. නමුත් දිගටම මට හැමදාම දවසට කෝල් එද්දී ඉතින් ඇත්තටම ඒක මගේ කාලය. ඉතින් මට දැනුම නිකන් දුන්නට මට කාලය නිකන් හම්බ වෙන්නේ නැහැ. අන්න ඒ ප්‍රශ්නේ මට තියෙනවා. ඉතින් ඒක නිසා තමයි ඇත්තටම මේ කෝස් එකට අපි රුපියල් 3500ක් අය කරලා කට්ටිය ගන්නෙ. නැත්තම් අපේ කට්ටියට මේක නිකන් කියා දෙන්න ගියාමත් අපිව ගණන් ගන්න නැහැ. සමහර අය හරි අමුතු මිනිස්සු ඉන්නේ මේ ලංකාවේ. ඉතින් එහෙම දෙයක් තියෙනවා. ඉතින් ඕගොල්ලොත් කැමති පිරිසක් ඉන්නවා නම් හැමදාම මේ අපි කාගෙන්වත් බඩු අරගෙන එහෙම මේ විකුණන්න ඕනේ නැහැ. අපිට අවශ්‍ය දෙයක් අපිම තොග මාකට් එකෙන් තෝරගෙන විකුණලා තමන්ගම කියලා බිස්නස් එකක් පටන් ගන්න පුළුවන්. ඉතින් මම කලින් දාපු වීඩියෝ එකම තියෙනවා Facebook එකේ. ඉතින් බලන්න ඒකේ මම මේ වීඩියෝ එකක් දාන්නම්. ඉතින් ඒකේ විස්තරත් බලලා ඕගොල්ලෝ කැමති නම් කෝල් එකක් දීලා වැඩේ කරගෙන යන්න සම්බන්ධ වෙන්න. තනියම ඔයගොල්ලෝ ගෙදර ඉඳලම කොහොමද චීන තොග මාකට් එකෙන් භාණ්ඩ මිලට ගන්න කියන ක්‍රමවේදය අපි කියලා දෙනවා. ඊට අමතරව දැන්ට චීනයේ ඉඳලා ලංකාවට භාණ්ඩ ගෙන්නන කවුරු හරි ඉන්නවා නම් ඒ අයටත් ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙලා ඔයගොල්ලන්ගේ භාණ්ඩ ටික අඩු මිලට ලංකාවට ගෙන්න ගන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් විශේෂයෙන් මම කතා කරන්නේ අලුත් අයට ලංකාවේ ව්‍යාපාර ආරම්භ කරන්න ගොඩක් අය කැමැත්තෙන් හිටියත් ව්‍යාපාරය කරගෙන යන්න ක්‍රමවේදේ දන්නේ නැහැ. එහෙම නැත්නම් Tamanටම කියලා විකුණ ගන්න භාණ්ඩයක් නැහැ. ඉතින් ඔයගේ ප්‍රශ්න තියෙනවා ලංකාවේ මාකට් එකෙන් භාණ්ඩ අරගෙන විකුණන්න ගියාමත් ඉතින් ගොඩක් වෙලාවට ලොකු ප්‍රොෆිට් එකක් තියන අපිට විකුණන්න බෑ ගොඩේමක් නැහැ. ඉතින් මෙතන චීන තොග වෙළඳපොලේ තියෙන ලක්ෂ ගාණක් භාණ්ඩ. ඉතින් ඒ සාමාන්‍යයෙන් ඩොලර් 0.0 ගාණන් වල ඉඳලා තියෙන භාණ්ඩ තියෙනවා. ඉතින් ඒවා ලංකාවේ ඔන්ලයින් මාකට් එකේ ඔයගලන්ට 100ට 400 500ක් ප්‍රොෆිට් තියාගෙන තමන්ම ආනයනය කරනවා නම් අනිවාර්යයෙන්ම ලොකු ප්‍රොෆිට් එකක් තියාගෙන ඔයගලන්ට විකුණන්න පුළුවන්. ඉතින් ඒක කරගන්නේ කොහොමද කියලා ක්‍රමවේදය අපි A to Z උගන්වනවා. ඒ කියන්නේ මේ ක්‍රමවේදය ලංකාවට භාණ්ඩ ආනයනය කරන ක්‍රමවේදය දන්නේ නැති කෙනෙක්ට ඒක තමන් තනියම කරගන්නේ කොහොමද, භාණ්ඩ තෝරගන්නේ කොහොමද, සැපයුම් කරුවෝ තෝරගන්නේ කොහොමද, ඒ සියලු දේවල් A to Z උගන්වනවා. ඉතින් මම ආරාධනා කරනවා අපිට කතා කරන්න. ඉතින් මම ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන දාලා තිනවා චීන තොග වෙළඳ පොලේ භාණ්ඩ තියෙන මිල ගණන්. ඉතින් මේ මිල ගණන් වලට එතනින් ඔයගොල්ලන්ට මිලට අරගෙන ඔයගොල්ලන්ට ලොකු ලාභයක් තියාගෙන ඇත්තටම ලංකාවේ විකුණන්න පුළුවන්. ඉතින් ගොඩ යන්න පුළුවන්. කෝටි ගණන් මුදල් උපයන්න තියෙන බිස්නස් එකක් පුළුවන් බිස්නස් එකක් තමයි මේක. ඉතින් ආරාධනා කරනවා ඔයගොල්ලොත් මේකට සම්බන්ධ වෙන්න එන්න. කවුරුත් මේක ඇත්තටම කියලා දෙන්නේ නැහැ. මේ ක්‍රමවේද කියලා දෙන්නේ නැහැ. තමන් බිස්නස් එකක් කරලා තමන් ගොඩ යන එක විතරයි හිතන්නේ. ඉතින් අනිත් අයට එහෙම මාර්ගයක් පෙන්වන්නේ නැහැ. ඉතින් අනිවාර්යෙන් ඔයගොල්ලන්ට උදව් කරන්න කතා කරන්න චීනයේ ඉඳලා කොහොමද ලංකාවට භාණ්ඩ ගෙන්නන ක්‍රමවේද මොකක්ද කියලා අපි උගන්වනවා. ඊට අමතරව ඕගොල්ලෝ දැන්ට චීනයේ ඉඳලා කවුරු හරි බදු මේ වෙනකොට භාණ්ඩ ගෙන්නන කෙනෙක් ඉන්නවා නම් ඉතින් ඒගොල්ලන්ටත් අපි සපෝට් එක දෙනවා. අපිත් එක්ක එකතු වෙලා ඕගොල්ලෝගේ මේ බඩු ටිකත් ලංකාවට ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් කෝල් එකක් දෙන්න.
ලංකා ව්‍යාපාරයක් කළා ගොඩ යන්න පුළුවන් එකම මාර්ගයක් තමයි මේක. ඉතින් ඔයගලන්ට හොඳ chance එකක් ඉතින් කතා කරන්න